Shutterstock contributor එකට ඔයගොල්ලෝ රෙජිස්ටර් වුණාම ඔයාලට පුළුවන් ඔයාලට හම්බ වෙනවා මේ රිෆරල් මේ earnings කරන්නට අවශ්‍ය මේ තවත් ක්‍රමයක්. ඔයාලගේ ෆොටෝස් වීඩියෝස් විකුණනට අමතරව මෙන්න මෙතනින් රිෆරල්ස් කියන එක. ඒ කියන්නේ ඔයාගේ මේ account එකෙන් ඔයාලට ලැබෙන මේ රිෆරල් link එක හරහා වෙන පුද්ගලයන් මේ Shutterstock contributor එකට රෙජිස්ටර් කරවුවොත් හෝ ඔයාගේ link එකක් හරහා ඒගොල්ලෝ මේ site එක හරහා චාරූප වීඩියෝස් වගේ දේවල් download කරොත් ඔයාලට යම් පොඩි කමිෂන් එකක් හම්බ වෙනවා. අන්න ඒක තමයි මේ referrals කියන ක්‍රමයේ හරහා ආදායමක් ගන්න පුළුවන් ක්‍රමය. ඉතින් බලමු කොහොමද ඒක කරගන්නේ. එතකොට ඔයගොල්ලන්ට ක්‍රම කීපයකට මේ referrals ක්‍රමය හරහා මුදල් හොයාගන්න පුළුවන්. මෙතන තියෙන පළවෙනි එක earn more by referring contributors and customers. earn $0.704 on images and 10% on videos. වීඩියෝ එකට 10%ක් හම්බ වෙනවා. ෆොටෝ එකට හම්බ වෙන්නේ 0.04යි. when an artist sign up with your link and their work is downloaded. කියන ඔයාලගේ link එක හරහා මේකට තවත් ක්‍රියේටර් කෙනෙක්, ඒ කියන්නේ ෆොටෝස් වීඩියෝස් දාන කෙනෙක් සම්බන්ධ කරවුවොත් මේ link එක හරහා සහ එයාගේ පින්තූර හෝ වීඩියෝ ඩවුන්ලෝඩ් කරොත් කවුරු හරි අන්න ඒ තැනදී ඔයාලට එකෙන් මෙන්න මේ කමිෂන් එක, ඒ කියන්නේ වීඩියෝ ගන්නා 10%ක් ෆොටෝ ගන්නා 0.04ක් හම්බ වෙනවා. ඒ හම්බෙන්නේ ඔයාලගේ link එකක් හරහා, මෙන්න මේ link එක හරහා එයාගේ account එක හදලා තිබ්බොත් සහ එයාගේ චාරූප සහ වීඩියෝස් විකිනෙන අවස්ථාවලදී සහ මෙන්න මේ link එක වලට යවන්න පුළුවන් buyers-ලට. කියන්නේ creators-ලට නෙමෙයි, share කරලා මේ link එක share කරලා ඒ link එකෙන් ඔයාලගේ buyer කෙනෙක් ඇවිල්ලා මිලදී ගත්තොත් යම්කිසි ෆොටෝ එකක් හෝ වීඩියෝ එකක් එතනින් හොයන්න පුළුවන් කියනවා 20%ක් හෝ උපරිම $200ක් හොයන්න පුළුවන් කියනවා. ඔන්න customers first payment when they use your link to sign up. ඒ කියන්නේ ඔයාලගේ link එකෙන් sign up වෙලා ගෙවන පළවෙනි payment එකට විතරයි. ඒකෙදි ඔයාලට පුළුවන් එයා ගන්න දෙයින් පළවෙනි payment එකෙන් එයා ගන්න දෙයින් 20%ක් හෝ උපරිම $200ක් ඔයාලට ලබා ගන්න පුළුවන් මේ link එක share කිරීමෙන්. එතකොට ඒක හරහා ඇවිල්ලා register වෙලා යාලා මිලදී ගත්තොත්. හරි. ඔන්න ක්‍රම දෙකක් තමයි ඔයාලට ගන්න පුළුවන් වෙන්නේ මේ referral වලින් Shutterstock වලදී. වෙනම ඔයාලගේ photos videos විකුණනවට අමතරව ඔයාලගේ මේ link එක එහෙම නැත්නම් referral link භාවිතා කරලා යම්කිසි ඩොලර් යම්කිසි මුදලක් හොයා ගන්නට පුළුවන්. ඒක නරක වැඩක් නෙමෙයි. තව කාට හරි මේක හඳුන්වලා දීලා එයා ඒ හඳුන්වා දීම හරහා යම්කිසි පොඩි මුදලක් හොයා ගන්න පුළුවන්. right. ඉතින් ඔන්න ඔහොමයි Shutterstock එකේ photos videos විකුණනට අමතරව යම්කිසි ඩොලර් මුදලක් හොයා ගන්නට තවත් තියෙන ක්‍රම දෙකක්. referral, ඔයාලගේ referral link share කිරීම හරහා ඒ විදිහට earn කරන්න අවස්ථා කීපයක් Shutterstock contributor එක ඇතුලේ තියෙනවා. ඉතින් තවත් පාඩමකින් තවත් දවසක හමු වෙමු. ස්තුතියි.